හලෝ හලෝ කොහොමද යාළුවනේ? ඉතින් මං හිතනවා හැමෝම හොඳින් කියලා. ඉතින් මං දැනට ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මම කරගෙන යන මගේ පුංචි ව්‍යාපාරය තමයි මේ. මගේ මේ පුංචි කඩේ නම තමයි හෙලයකා. මේන්ලි කරන්නේ ශ්‍රී ලංකන් ෆුඩ්. ඉතින් අපෙන් කෑම කන්න එන්නේ ගොඩක් අය ඕස්ට්‍රේලියන් ජාතිකයෝ. මම මේ කඩේ ඕපන් කරාට පස්සේ මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඕඩර්ස් 1000ක් ඉක්මවා යන්න මට පුළුවන් වුණා. ඉතින් ඇත්තට මේක ගැන හරිම සතුටුයි. මොකද පොඩි කාලයක් මම දැන් මේක පටන් අරන් මාස 5ක වගේ කාලයක් වෙන්නේ. මේ පෙන්නන්නේ කොත්තු දාන හැටි. ඉතින් කොත්තු හදන්න ටිකක් වෙනස් විදියකට. මොකද මේ කට්ටිය කැමති නෑ සැරට කන්න. ඉතින් අපේ ස්පෙෂල් කිරි හොද්දක් තියෙනවා. මම ඒක දානවා. ඒක දැම්මම හරිම රසක් එන්නේ. පුදුම රහක් මේ කිරි හොද්දේ තියෙන්නේ. ඉතින් මේකත් මට චෙෆ් කෙනෙක් දීපු රෙසිපි එකට හදන කිරි හොද්දක් තමයි මේක. ඉතින් බලන්නකො මම කොත්තු හදන හැටි. මේක අපිට නම් ඉතින් අපි සැරට පුරුදු වෙලා අපිට ටිකක් අමුතුයි වගේ. ඒ වුණාට මේ කට්ටිය හරිම කැමතියි මේ කොත්තුවට. ඉතින් මේ කොත්තුව කන කට්ටිය නම් කවදාවත් එයාලගේ ප්‍රතිචාර දෙන්න නම් අමතක කරන්නේ නැහැ කිසිම දවසක. මොකද අනිවාර්යයෙන්ම එයාලා ඇවිල්ලා මට ෆීඩ්බැක් එක දීලා යනවා හරිම රසයි කොත්තු කියලා. ඉතින් සමහරක් අය කියනවා අපි කිසිම දවසක මේ වගේ කෑම try කරලා නැහැ කියලා. ඉතින් ඒ වගේ ෆීඩ්බැක් එකක් හම්බෙන එක හරිම සතුටුයි. ඉතින් ඕන මේ මාස 5 ඇතුළත අපිට ගොඩක් Google reviews තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට ගිහලා බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. මොකද කිසිම කෙනෙක් වැඩට ගන්න නැතුව මගේ අත් දෙකින්ම තමයි මේ කෑම හැදෙන්නේ ඔක්කොම. මහන්සියන තරමට මට ඉදිරි අනාගතයේදී ප්‍රතිඵල ලැබෙයි කියලා මම ගොඩාක් විශ්වාස කරනවා. අපි දන්නේ නැති රටකට ඇවිල්ලා බිස්නස් එකක් පටන් ගන්නවා කියන්නේ ඇත්තටම ඉතින් ලේසි නෑ. ඉතින් ඒ අභියෝගය බාරගත්තා. ඉතින් ඔයාලගේ ජීවිතෙත් ඔයාලා යම් කිසි දෙයක් පටන් ගන්න ඉන්නවා නම් ඒ වගේම ඔයාලට බලාපොරොත්තු තියෙනවා නම් ඉදිරි අනාගතයේදී ඉෂ්ට කරගන්න උපරිම මහන්සියෙන් වැඩ කරන්න. ඉතින් අපිට දවසක අනිවාර්යයෙන්ම අපිට අපේ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් හැමෝටම ස්තුතියි මගේ මේ වීඩියෝ එක නැරඹුවට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ටිකක් ඔයාලට ගේන්න ඕස්ට්‍රේලියාවේ ඉඳලා. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් බොහොම ස්තුතියි.